Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා ඩේ අවුට් එකකට. ඔයාලත් එන්න මාත් එක්ක ඩේ අවුට් එකට යන්න. අපිට ඕන කරන බඩු වගේක් ගන්න ආවා අපි මුලින්ම. ඊට පස්සේ ආපහු අපි අපේ ගමන යන්න පිටත් වුණා. අපි අද ආවේ සීතාවක මිරකල්ස් එකට. ඉතින් මෙතනට ගිහින් තියනවා නම් ඔයාලා දන්නවා මේ ප්ලේස් එක කොච්චර ලස්සනද කියලා. අපිට මේ ඩේ අවුට් එක උනේ per person 4500යි. ඇත්තටම කියනවා නම් මේ ඩේ අවුට් එක මාරන් බජට් ෆ්‍රෙන්ඩ්ලි and worth. ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකේ ඉස්සරහට බලන්න පුළුවන් මේ ඩේ අවුට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද කියලා. ඉතින් අපි මුලින්ම ගියාම අපි පේමන්ට්ස් කරාම ඒගොල්ලෝ අපේ අතේ බෑන්ඩ් එකක් දැම්මා. ඊට පස්සේ අපිට මුලින්ම දුන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එකයි ස්නැක් එකයි. ඉතින් අපි මේ දෙකම අරගත්තී. එතෙන්ට ඇවිල්ලා අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. මේකේ තියෙන දේවල් මොනවද අපිට ඉන්ක්ලූඩ් වෙන්නේ ඩේ අවුට් එකට. ඒ වගේ ලොකු අයිඩියා එකක් දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපේ ඩේ අවුට් එකට ඉන්ක්ලූඩ් වෙච්ච දේවල්. ඒකේ ෆන් ගේම්ස්, මඩ් ගේම්ස්, ඇඩ්වෙන්චර් ගේම්ස් වගේ ගොඩක් දේවල් තිබ්බා. ඒ වගේම මෙයාලගේ ස්විමින් පූල්ස් 3ක් තියෙනවා, නැචරල් පූල්ස් 6ක් තියෙනවා. ඒ වගේම ෆිෂ් තෙරපිස් 2ක් තියෙනවා. ගොඩක් ඩේ අවුට්ස් වල ඉන්ක්ලූඩ් වෙන්නේ නැති ෆිෂ් තෙරපි එක මේ ඩේ අවුට් එකේ ඉන්ක්ලූඩ් වුණා. ඇත්තට මේක ගොඩක් හොඳයි. ටික වෙලාවක් යද්දී ඒකට ආස හිතෙනවා ඉතින්. ඊට පස්සේ අපි කැලේම ගියේ ලන්ච් වලට ගිහිල්ලා පූල් එකට ගිහිල්ලා එම එන්ජොයි කරලා ඊට පස්සේ අපි ටික වෙලාවක් ඉඳලා ගියා ඊවිනිං ස්නැක් එක ගන්න. අපිට ඊවිනිං ස්නැක් එකකට ගොඩක් දේවල් හම්බුණා. ඇත්තටම අපිට තෝරගන්න තිබ්බා NESP හරි NESCAFE හරි. ඒකත් එක්කම පොරොටි එකක වඩේ එක සවුදල් කෑල්ලක අපිට හම්බුණා. ටික ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. අපි එන්න හදද්දී ඒගොල්ලෝ අපිට කතා කරලා එක්ස්ට්‍රා ඩෙසර්ට්ස් දුන්නා. ඒතරම අපිට ලන්ච් එකෙන් පස්සේ ඩෙසර්ට්ස් හම්බුණා. මම දන්නේ ඇයි කියලා ඒගොල්ලෝ අපිට ආපහු ඩෙසර්ට්ස් දුන්නා. එතන තිබ්බේ වටලප්පන යෝගර්ට්ස් ඔය. ඊට පස්සේ ඉතින් අපි ඒවත් කාලා එන්න පිටත් වුණා. අපි මේ ගියපු දවසේ වෙසක් පොය දවස. ඉතින් ඒ හින්දා පාරේ දන්සල් තිබ්බා. අපි වැඩි ඒවට ගියේ නැහැ. 2-3කට ගියා. ගිහිල්ලා එහෙම ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් මාව subscribe කරලා like කරලා comment එකක් දාන්න. අද මාත් එක්ක හිටපු හැමෝටම thank you so much. Bye bye.